තියෙනවා සුපිරිම ගේම් එකක්. ගේම් එක කොච්චර සුපිරිද කියනවා මේක තව ලෝකේ පළවෙනි තැන ස්ථානෙ හිමි කරගන්න ගේම් එකක් කියලා මම හිතනවා. හිතලා විතරක් මදි ඒක. එහෙම තමයි. මේක කවුද හැදුවේ කියලා කියනවා නම් කෙලින්ම ආයේ මේ GS බ්‍රෝ තමයි හැදුවේ. ආයේ මේ ලොකු සුපිරි ගේම් එකක් හදන්න වෙන කාටද පුළුවන්. මේ වගේ ගේම් එකක් හදන්න වෙන කාටද පුළුවන් නැත්තම්. කාටද බෑනේ. මට විතරයි මේ හදන්න පුළුවන් මෙහෙම ගේම් එකක්. මේ හැදුවේ මම. ඒතර මේ මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ මේ බෝල ටික එකතු කරන්න. තොරාල් ගන්න කියලා හැකින් යන රතු පාට හදයක්. එන්න මේ රතු පාට හදයක් කියන්නේ අදිමුංග. උගේ ඇඟේ වුණත් අපි මැරෙනවා. මැරෙනවා කියන්නේ ගේම් එකක පටන් ගන්න. ඔන්න මේ ස්පේස් බාර් එකක් තියෙනවා. ඒ වගේම ඔන්න ඔය වගේ වෙනවා. දැන් මම කියන්නේ ඒ වගේම මේක හදමු මේ මට තියෙන ගේම් එකේ අඩුපාඩුවක් විදිහට මේ ලෝකේ තියෙන සුපිරිම ගේම් එකේ කී වෙනස් වෙන්න ඕන කියලා හිතුවා. අන්න එතකොට W වලින් පස්සට යනවා F වලින් ඉස්සරහට එනවා. අන්න ඒ තමයි වෙන්නේ අධිසුපිරි ගේමර්ගේ රහස. ඉස්සරහින් පස්සට යනවා පස්සෙන් ඉස්සරහට යනවා. ඔන්න ඒ හීන් එක යනවා. ඒක සීන් නෑ. ආඩ පෙනේ මේ උඩින් උඩ තිබ්බට එම් පයින්න ගන්නෑ. මුගියන්ගේ උඩ පයින්නද මේ හැප්පුණා ශකබුන් වෙනවා. ඒ නිසා ඒක දින හිතන්න හොඳ නෑ. ඔබ බලන්න මුගියන්ගේ උඩ පයින්න බෑ. බලන තැන කහ පාට බෝල 30ක් තියෙනවා. 30ක්ම තියෙනවා ගන්න ඒනට කොහමද කහ පාට බෝල 30ක් තියෙන්නේ හරියට. අන්නේ 30 එකතු කරාම ඒ 30 එකතු කරාට පස්සේ ගේම් you win කියලා ගන්නවා. ඉතින් මේ වගේ ගේම් එකක් වලත් يعني ලේසියෙන්ම හදාගන්න ඕන නම් ඉතින් මුකුත් කරන්න දෙන්නේ නැහැ. අම්මලා කියපුවා මට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා මේ අර හිට්ස් තියෙන කමෙන්ට් බොක්ස් එකට දාහන් මේ මටත් ඕනේ කියලා. ඉතරයි කරන්නේ. මේ වගේ අතිසුපිරි ලෝකේ පළවෙනි ස්ථානෙ හිමි කරගන්න ගේම් එක හදන්න ඕන නම් ආයේ මේ අර හිස්ස තියෙන කමෙන්ට් බොක්ස් එකට තමයි දාන්න ඕනේ. මේ වීඩියෝ යට තියෙනවා කමෙන්ට් කියලා. අන්න ඒක බලලා ඔය ටයිප් කරන එකක් දාලා මටත් ඕනේ කියලා දාන්න. ඒ අර සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබහන්. ඒක නිකන් තියෙන්නේ. ඔන්න ඔය ඔබහන්. ඊට මේ අර නවර්ණව තියෙන ලයික් බටන් එකක් වර්ණයක් දීහන්. ඒක නැත්තම් පසුත වෙන්න පුළුවන්. හරිය. ඒක මතක තියාගන්න. ඉතින් මේ 30 එකතු කරන්න මම වෙනම ගණන් වෙලාවක් ගන්න ඕනේ. ඒ නිසා මම ගිහිල්ලා යන්නම්.